කරුණා බරිත පින්වතුනි පින්වතියනි අද මා විරුදු දහම් දේශනාවට මාතෘකා කරගත්තේ අඟුලිමාල කතා පුවත. ඒ ගායනා කිරීමට පළමුවෙන් අප තුනුරුවන් සරණ යමු. නැනයෙන් පාපය නසා ධනමන පිබිදුව නිසා වන සතුනුත් දන ගැසුවලු ගුණවත් බුදු බණ අසා නිමා කරලා දොස් සමා අමාරසින් ලොවතෙමා පමා නොවී සමාධියට මෙමා වඳිමි හිස නමා පවුදුරු කරමින් බව සෞසිරි මග සෑදුව ගෞතම හිමි කිව් බණ පද ඇහුවත් යයි දෙව්ලොව පන්නා පවුසුම් කර පෙන්නා නිවනට දොර පිම්බර හිමි පෙන්නා දුන් සංසාරයේ කෙලවර සත්පියුමින් ඉපදිලා මත් කළේ දම් රසනිලා උත්තම හිමි මෙත් සිසිලෙන් චිත් සුමගට පත් කළා චිත් සුමගට පත් කළා. දැන් සියලු දෙනාම අඟුලිමාල කතා පුවත ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න. සවැත් නුවර දෙවුරමයේ බුදු හිමි වසනා අතරට කොසොල් නිරිඳු රජ කරනවා දස ධර්මෙන් රට වැසියට කරුණා ගුණයෙන් බුදු හිමි සුනිමල ධර්මය දෙසති කරමින් දැහැමින් රජකම් නිරිඳුන් මාලිගේ වසති අග්‍ර ප්‍රෝහිත බමුණා භාර්ගව ඔහුගේ නාමය මහනිරිඳුට උපදෙස් දෙන එක ඔහුගේ රැකියාවය කොසොල් නිරිඳු වෙත ප්‍රෝහිත බමුණා වදනක් කියූ විට ඇසිල්ලකින් මහරජතුමා එය පිළිගන්නවා එක විට අපේ කාන්තිමත් ශාන්තිනායක සෞනේදනගත් තථාගත සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ සවැත් නුවර දෙවුරමි වැඩවසනා කාලේ සවැත් නුවර පාලනය කළේ බුදුරජාණන් වහන්සේ